තිස්සරණවන් දාමි සිළු දෙනාටම තෙරුවන් සරණයි. ඊයේ අපි බොහොම හොඳ අවස්ථාවක් තිබ්බා. ඊයේ අපි පෝස්ට්මෝර්ටම් එකක් දැක්කා. තරුණ මහත්තයෙක් වගේ වයස 32යි නැති වුණා. ඒ මහත්තයා රිය නතුරක් තිබ්බා ටවුන් එකේ. ඊට පස්සේ එයාගේ මල මිනිහා ඉස්පිරිතාලෙට අරන් ආවා. ඇඟ ඇතුලේ ඔක්කොම දේවල් කැටියෙන් දොස්තර එයාගේ ඇඟ කැපුවා. එයා ඇතුලේ විවිධ දේවල් බැලුවා. ඒ දේවල් මිනිස්සු නිතරම ගැන හිතන්නේ නැහැ. සමහර විට නිකන් හැම බලනවා. ඊට පස්සේ හිතන්නේ මේ ඇඟ බොහොම ලස්සනයි. හැම ලස්සනයි, ඇඳුම් ලස්සනයි. ඊට පස්සේ ඇඟ වලට සමහර විට දෙවෙන ආශාව එන්න පුළුවන්. ඒත් අපි ඇඟ ඇතුලේ දකින්න පුළුවනොත් විවිධ කැටියෙන් දේවල් තියෙනවා. ගන්ධ කැටි ගන්ධ. ඒස් දකින්න කැටියෙන්. ඔක්කොම දේවල් කැටියෙන්. අතු ගන්ධ කැමති නැහැ. අනිත් එක අතු ගන්නවා නම් ගොඩක් විස බීජ ඇතුලේ තියෙනවා. ඒක නිසා ඊට පස්සේ අත් සෝදෙන්න ඕනේ. ඇඟ ඇතුලේ දේවල් අපි ඇඳුම් අතු ගන්නොත් වචන ඇඳුම් ටච් කරන්න පුළුවන්. අපි ඇඳුම් සෝදෙන්න ඕනේ. නැත්නම් විස බීජ සමහර විට වවන්න පුළුවන්. ඊට පස්සේ අපි ආසනීප වෙන්න පුළුවන්. ඒත් අයියේ අපි එහෙම අඳුරගන්නේ මිනිස්සු වටපිට යනකොට සමහර විට හිතන්නේ මේ ඇඟ ලස්සනයි මේ ඇඟ ලස්සනයි අයියේ සමහර විට අපි එළියේ දේවල් දකිනකොට අපි සම්පූර්ණ දේවල් බලන්නේ නැහැ. නිකන් කොටසක් බලනවා. ඇඟ වලට නිකන් සමහර විට හැම සමහර විට නිකන් ඇඳුම් බලනවා. ඒත් ඇතුලේ බලනොත් කැටියෙන් නිකන් කොටසක් බලනොත් අපි හිතන්නේ මේ කොටසක් බොහොම ලස්සනයි. අපි වෙන දේවල් ගැන හිතන්න ඕනේ. ඊට පස්සේ මේ අවිද්‍යාවෙන් පුළුවන්. හිතන්නේ මේ ඇඟ ලස්සනයි. අනිත් එයාගේ මහත්තයා සමහර විට ගොඩක් සැලසුම තිබ්බා. එයාගේ නෝනට එයාගේ තාත්තට ගොඩක් සැලසුම තිබ්බා. හිතුව මගේ පුත මගේ මහත්තයා මම ගොඩක් කල් ඉන්න පුළුවන්. තව අවුරුදු 30ක් අවුරුදු 40ක් ඉන්න පුළුවන්. එයාත් ළමයි තිනවා. සමහර විට එයාගේ ළමයි හිතන්නේ මගේ තාත්තා තව අවුරුදු 40ක් අවුරුදු 50ක් ඉන්න පුළුවන්. ඒත් වෙඩි හිටියෝ සමහර විට නිකන් ආයෙත් කොටසක් බලනවා. අපි සමහර විට නිකන් අපේ ජීවිතේ බලනවා. වෙන මිනිසුන්ගේ ජීවිතේ බලන්නේ නැහැ. හැමදාම මිනිස්සු මරනවා. හැමදාම විවිධ විදිහා මිනිස්සු මරනවා. ඒත් සමහර විට මිනිස්සු එහෙම දෙකෙන්ද කැමති නැහැ. සුසාන භූමියට යන්න කැමති නැහැ. සමහර විට හිතන්නේ සුසාන භූමිය ඇතුලේ පේත ඉනවා. මං එතන යන්න කැමති නැහැ. ඒත් සුසාන භූමියට යන්නොත් ගොඩක් මෙරළ මිනිස්සු දෙකෙන්ද පුළුවන්. හැමදාම අනිත් ඇඟක්. ඊට පස්සේ ඇඟ පුච්චනවා. එහෙම දෙකෙන්ද පුළුවන්. හැම දවසම වගේ. අපි හැමදාම කියන්නේ හැම දවසම වගේ. ඒක නිසා නිකන් කොටසක් බලනවා නම් අපේ ජීවිතේ මගේ හිතන්නේ මගේ පවුල ඉනවා, ඒගොල්ලෝ ඉනවා. ඊට පස්සේ හිතන්නේ නෑ හෙට මම මරන්න පුළුවන්. සමහර විට නිකන් සතර එහෙම හිතන්නේ හෙට මම මරන්න පුළුවන්. ඒත් අපේ සංඥාව එහෙම නෑ. ඒක නිසා අපි සැලසුමක් හදනවා, අපි විවිධ දේවල් කරනවා. ඊට පස්සේ අපි මරනකොට සමහර විට ලේස්ති නෑ. මේ මහතිය මං ඒ ගැන කියන්න බෑ. මං දන්නේ
ප්‍රශ්නය සමහර විට වෙන්න පුළුවන්. ඒක නිසා සමහර විට අපේ කිලේශ අඩු කරන්න පුළුවන් ලස්සන දේවල් නිසා. සමහර විට අපේ කිලේශ අඩු කරන්න පුළුවන් කැටි දේවල් නිසා. ලස්සන දේවල් අපි මිනිස්සු සමහර විට හුස්ම රැල්ල බලන්න පුළුවන්. සමහර විට මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. ඒ ලස්සන දේවල් නිසා, ලස්සන කමඨාන නිසා මිනිසුන්ගේ කිලේශ අඩු කරන්න පුළුවන්. ඒට අනිත් පැත්තේ සමහර විට කැටි දේවල් අවධානය දෙනවා නම් කිලේශ අඩු කරන්න පුළුවන්. මේ මම මරන්න පුළුවන්. මගේ ඇඟ ඇතුලේ කැටි. ඊට පස්සේ ඒ සංඥාව නිතරම දියුණු කරනොත් අපේ සුදුසු දේවල් කරන්න පුළුවන්. අපි සුදුසු සැලසුමක් හදන්න පුළුවන්. සමහර විට මිනිස්සු පිළිකාවල් ලැබෙනවා. ඒගොල්ලෝ දොස්තර කියන්නේ ඔයා නිකන් මාසේ 6ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මැරෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ ඔක්කොම දේවල් සමහර විට වෙනස් කරනවා. මාසේ 6කට. ඒත් වඩා හොඳ වෙදී ඔක්කොම ජීවිතේ හැම හිතන්නේ මම මැරෙන්න පුළුවන්. මං කොහොමද සකස් කරන්න පුළුවන් මැරෙන්නට? අපි තග්ගල මැරෙන්න සකස් කරන්න අමාරුයි. අපි හිතෙන්න පුළුවන් මේක විභාගයක් වගේ. අපේ මැරෙනකොට ඒක විභාගයක් වගේ. ඉස්කෝලේට යනකොට නිකන් සුමානියකට ඉස්සෙල්ලා විභාගයක් ඉස්සෙල්ලා පාඩම් කරනොත් විභාගය හොඳට ලියන්න අමාරුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ අපමාද එහෙම දියුණු කරන්න හොඳයි. අපමාද කියන්නේ අපි කමලින් වෙන්න බෑ. අපි විරිය දාන්න ඕනේ. අපි සුදුසු දේවල් කරන්න ඕනේ දැන්. ඒක නිසා මේක බොහෝ විටින් දෙයක් අපි පංචශීල ආරක්ෂා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ රැකමෙන් කරනවා දානේ දෙන්න. බුදුරජාණන් වහන්සේ රැකමෙන් කරා භාවනා කරන්න. මේ තුන් දේවල් නිසා මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවිතේ මැරෙන්න කාලේ සකස් කරන්න පුළුවන්. ඒත් වඩා හොඳ වෙදී අපි අඳුර ගන්න පුළුවන් ඕන දෙයක්ම අපි ලැබෙනවා නම් ඒ දෙය අපි නැති වෙන්න පුළුවන්. ඒත් අපි දන්නේ කවදාව දන්නේ. මේක නිසා සමහර විට මිනිස්සු නිකන් කොටසක් බලනවා ඊට පස්සේ විද්‍යාව යනවා. හිතන්නේ මේක ස්ථාවර, මේක ලස්සනයි, මේක මගේ. ඒත් ස්ථාවරනේ, ලස්සනනේ, මගේ නෙමෙයි. ඒක නිසා අපි දේවල් දකිනකොට සුදුසු සංඥාව දියුණු කරන්න ඕනේ. සම්පූර්ණ බලන්න ඕනේ. ඇඟ ගැන නිකන් නිකන් ඇඳුම් බලන්න එපා. හොඳ වෙදී ඇඟ ඇතුලේ බලන්න. කැටි. අයියේ මං හිතන්නේ මේ ඇඟ ලස්සනයි. අයියේ මං හිතන්නේ මේ ඇඟ ස්ථාවර. අපි ජීවිතය ගැන හිතන්න පුළුවන්. හැමදාම වගේ මිනිස්සු මැරෙනවා. දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ අපිත් දන්නේ. අපි සමානයි. අපි එහෙම හිතනවා නම් වඩා වෙදී ලේසි සුදුසු දේවල් කරන්නට. වඩා වෙදී ලේසි සුදුසු දේවල් සකස් කරන්නට. සමහර විට මේ කැටි දේවල් යොමු කරන්න අමාරුයි. කැමති නැහැ. සමහර විට දේවල් හොඳයි, සනීප නම්, මිනිසුන්ට සාලි තියෙනවා නම්, මිනිසුන්ට ළමයි ඉස්කෝලේට හොඳට කරනවා නම් මැරෙන්න ගැන හිතන්න කැමති නැහැ. ඇඟ ඇතුලේ ගැන හිතන්න කැමති නැහැ. ඒ වෙලාවේ ඔක්කොම දේවල් හොඳයි. ඒ වෙලාවේ බොහෝ විටින් ඒ කාලේ සුදුසු දේවල් කරනවා නම් අනාගතේ දේවල් අමාරුයි නම් අපි සකස් වුණා. අපි ආසනීප වෙනවා නම් අපි සකස් වුණා. අපි සාලි නැති වෙනවා නම් සකස් වුණා. හිත සකස් වුණා. අපි මැරෙනවා නම් සකස් වුණා. හිත සකස් වුණා. ඒක නිසා මේ සුදුසු දේවල් කරන්න බොහෝ විටින් දෙයක් බුදුරජාණන් වහන්සේ අපි බොහෝ විටින් දේවල් උගන්වනවා. සම්පූර්ණ දේවල් බලන්න ඕනේ. නිකන් කොටසක් බලන්න එපා. ඒක නිසා අපි අවිද්‍යාව අඩියක් නතර කරන්න පුළුවන්. වඩා වෙදී සතුටු ලැබෙන්න පුළුවන්.
ape jivite, ape merenakota, ape sakasuna, eka Bahovatinda Dayak.